1979 පෙබරවාරි 24 උපන්න මදුෂ් කඹුරුපිටිය ගතාරේ. මදුෂ්ගේ අම්මා ඝාතනය වෙන්නේ 1989 ජුලි 21දී JP රැස්වීමක ඉන්නකොට ආමියකින් වෙඩි තියලා. ඊට පස්සේ පුංචි අම්මා ගාව ඉගෙන ගන්න මදුෂ් ඕලෙවල් වලින් පස්සේ අධ්‍යාපනය නවත්තනවා. 1998 දී කසාද බැඳලා මදුෂ් ගතාරෙන් යනවා. නෝනෑ ගෙදර මාකඳුරේ. මාකඳුර යන නිසයි මාකඳුරේ මදුෂ් වෙන්නේ. කාලයත් එක්ක කසාද බැඳලා ඉන්න මදුෂ් කරන්නේ දර විකුණන රස්සාව. ඒ සල්ලි වලින් හම්බෙන ගාණෙන් ගන්නවා අත් ට්‍රැක්ටරයක්. පස්සේ ඒ ට්‍රැක්ටරේ කරවල බිස්නස් කරනවා. දවසක් ওই ට්‍රැක්ටරේ නිසා පාර හරස් වුණා කියලා කඹුරුපිටියේ උපනන්ද එක්ක මදුෂ් පැටලිලා මදුෂ් උපනන්දට ගහන්න යනවා. උපනන්ද මේක ගිහින් මස්සිනාට කියනවා. ඒ තමයි දකුණු පළාත් සභා එවකට ඇමති ඩැනි හිත්තැටිය. ඩැනි හිත්තැටියයි ගෝලියෝ ටිකයි ඇවිල්ලා මදුෂ්ලගේ ගේ ඉස්සරහා කෑ ගහනවා. ආය රණ්ඩුව දුර දිග යනවා. මේ කාලෙම ඩැනීගේ මස්සිනා දිගින් දිගටම රණ්ඩු වෙනවා මදුෂ් එක්ක. මදුෂ් ඒ වෙද්දී රජයේ ඉඩමක ගෙයක් හදන ගමන් ඉන්නේ. දවසක් මදුෂ් නැති වෙලාවේ ඩැනි හිත්තැටියලා මස්සිනාල ඇවිත් ගෙදර බඩු විසි කරලා දාලා බිරිඳට ගහලා එලවනවා. මේක දැනගත්ත එක දේශපාලඥයෙක් ඩැනීට අඩ ගහලා කියනවා ඩැනි තමුසේ දාගන්නේ ලොකු ලෙඩක්. ඔය පොඩි කොල්ලෝ එක්ක හැප්පෙන්න එපා කියලා. ඒ කිව්වා වගේම 2004 ජුලි 17 උපනන්දර වෙඩි තියලා මරනවා. ඒ උපනන්ද දුන්නු වදයට. පස්සේ මදුෂ් පැනලා යනවා. ඒ ගිය මදුෂ් පළවෙනි සහ අන්තිම වතාවට පොලිසියට කොටු වෙන්නේ 2006 දී. අත්අඩංගුවට ගන්නේ දැන් නියෝජ්‍ය පොලිස්පති වෙලා ඉන්න ප්‍රියන්ත ජයකොඩි. ඒ නඩුවට රිමාන්ඩ් වෙනවා. ඒත් ඩැනීව අත්හරින්නේ නැහැ. ඒ නිසා මදුෂ් බන්ධනාගාරයේ ඉන්න ගමන් එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනි හිත්තැටියව කොන්තරාත්තුවක් දීලා ඝාතනය කරනවා. 2006 ජූන් 11 ඒ වෙනුවෙන් ඇතුළේ ඉන්නම කොල්ලෙක්ව ඇපදීලා එළියට ගන්නේ. ඒ කොල්ලගේ නම ඇටයා. 2013 දී ඔය ඇටයා කියන එකව මරනවා කඩුවෙල සමයන්ලා. ඊට පස්සේ 2011 දී මදුෂ් ඉන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ බාරේ. ඊට පස්සේ තමයි කංජිපාන් සහ රිෆ්කාන්ගේ සහයෝගයෙන් ඩුබායි යන්නේ. එතෙන් පස්සේ Tamanට අභියෝග වුණු හැම කෙනාටම ගැහුවා. කොන්තරාත් දීලා. ඒක රහසක් නෙමෙයි. ඒක බොරුවකුත් නෙමෙයි. ඒ වගේම මදුෂ්‍ය ලංකාවේ දේශපාලඥයෝ පොලිසිය අය ව්‍යාපාරිකයෝ අතර ලොකු සම්බන්ධකමකුත් තිබ්බා. ඒ සියල්ල මදුෂ් කියලා ඉවරයි. කොහොම වුණත් අන්තිමේ ඩැනි හිත්තැටියලා තමයි කොහෙවත් ඉන්න කොල්ලෙක් පාතාලයේ ගෝඩ් ෆාදර් කෙනෙක් කරලා ඇපල් වත්තේදී මැරුම් කන තැනට පාර කැපුවේ. මදුෂ් ගැන කියන්න තියෙන කතා ගොඩයි. ඒ වගේම මදුෂ්ටත් අපිට කියන්න තියෙන කතා ගොඩක් ඇති. අමතක කරන්න එපා ඩැනි හිත්තැටියලත් මාකඳුරේ මදුෂ්ලත් තවම සමාජයේ ඉන්නවා. ඒවා ආත්ම. ඒ නිසා තරුණ ළමයි පරිස්සමෙන් ජීවිතය ගෙවන්න. මොකද ඒ ආත්ම තවත් කොල්ලෝ බිල්ලට හොයනවා.